තෙරුවන් සරණයි සියලුම දෙනාට. උතුම් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පීඨ ආශිර්වාදය ආලෝකය ලැබිලා තමන්ගේ ජීවිතවල තිබෙනා වූ සියලු කරදර පීඩාවන් නිවත් වෙලා සිතේ සැනසීමෙන් තමන්ගේ වැඩ කටයුතු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දරුවන්ට. ඇත්තටම දරුවනේ මම මේ පොඩි වචනයක් කියන්න කතා කළේ මාගේ දෙවොල් භූමියට ආපු සහ ඉන්න බලාපොරොත්තුවෙන් සහ දැනට වැඩ කටයුතු කරගන්නා දරුවන් සඳහා. ඇත්තම කියනවා නම් පුතේ අපි දෙවියන්ගෙන් වැඩ කටයුතු කරන දරුවන් හැටියට අපි පළමුව හිතන්න ඕනේ දැනගත යුතුයි දේවතාවුන් වහන්සේලා අපේ දේව මාලිගාවට අපේ ශරීරයට ඇවිල්ලා වැඩ කටයුතු කරනවා නෙමෙයි. අපිත් යම්කිසි ආකාරයෙන් මළගිය ආත්මවලින් අපගේ උදාහරණයකට අපේ ආච්චි ආතා අම්මා තාත්තා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පෙර සංසාරේ අපගේ යම්කිසි නෑදෑ මිත්‍රකමක් පැවති හිත මිත්‍රකමක් තිබිච්ච කෙනෙක් අපගේ වරම්මාලාවට පෙර සංසාරේ ඥාතියෙක් හැටියට පැමිණෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට අපි මේ සංසාර ගමනේදී බණ භාවනා කරලා යම්කිසි ශක්ති මට්ටමක් ගොඩනගාගෙන එන යම්කිසි පිහිටක් දෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් පුතේ අපි දැනගත යුතුයි ඒ සියලු දෙනාට කරන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා. කවදාවත් මැජික් පෙන්වන්න බෑ. මොකද අපිට දෙවි දේවතාවුන් වහන්සේලා වඩින්නේ නැහැ කියන එක අපි දැනගත යුතුයි. නිරන්තරයෙන්ම අපි තව කාරණාවක් තමයි මොන දේ වුණත් අපි මොන සක්විති රජකම කළත් මොන දේ කළත් කලකම් පළ දෙනවා පුතේ. අපිට මොනවා කළත් අපි මේ වපුරන බීජ වලට තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අපි අපිට කියලාම කරගත්ත පව්පින් කොටසක් තියෙනවා පුතේ වරම් මාලාවක් ලැබුණත්. ඒ වරම් මාලාවට ඒ පව්පින් කියන කොටස හරියාකාරව අඳුනගෙන ඒ වරම් මාලාවක ශක්තිය ගොඩනගා ගන්නකොට අපි ඒ වෙනුවෙනුත් දේවල් කටයුතු කරගන්න ඕනේ. අපි එතකොට අපි දැනගත යුතුයි වරම් මාලාවක වරම් මාලාවක් සකසා ගන්න ගුරුවරයෙක් සමග වැඩ කටයුතු කරනකොට නිරන්තරයෙන්ම පින් දහම් කරගන්නත් උවමනයි. අපගේ යම්කිසි අකුසල කර්මයක් තියෙනවා නම් අහෝසි කරගන්න. එතකොට තමයි අපගේ ඥාති දේවතාවුන් වහන්සේලාට සහ දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ලබාගෙන අපි යන මාර්ගය නිවැරදි ආකාරයට හදාගෙන අපිට ඒ මාර්ගයෙන් අපගේ වරම් මාලාව නිවැරදිව කරගන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව පුතේ ගුරුවරයා ගාවට ගියා කියලා අද පළතුරු වට්ටිය ගෙනිච්චා දෙහි ටික කැපුවා හෙට දේවාලයක් දාගෙන වැඩ කටයුතු කරන්න බෑ. තමන්ගේ කැපකිරීමක් තියෙන්න ඕනේ පුතේ. ඒක දවසක්ද දවස් 3ක්ද මාසයක්ද සතියක්ද මාස 6ක්ද කියන්න බෑ. තමන්ගේ වැඩ කටයුතු හරියාකාරව කරගෙන ඥාති දේවතාවුන් වහන්සේලා සතුටටපත් වෙලා තමන් කරන පින්දහම් වලින් ඒගොල්ලන්ගේ ශක්තිය තව වැඩි වුණාට පසුව තමයි අන් අයට පිහිටක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මංගාවට කිසිසේත්ම බලාපොරොත්තුවෙන් එන්න එපා පුතේ. තමන්ගේ ගෙදර කන්න බොන්න ටික නැති වුණා. තමන්ගේ දරුවෝ ලෙඩ වුණා. තමන්ගේ අංගහිගකම් වලට කරදර පීඩාවල් වලට යම්කිසි විදිහකට සල්ලි භාගෙ මිටි ගණන් දෙවියෝ ගෙදර ඉස්සරහ දොරකට ගෙනහලා දෙයි කියලා ඒවා ගුරුවරයෙක් වෙන අපිටත් ඒ වගේම ඕගොල්ලෝ වරම් මාලාවක් වෙන ඕගොල්ලන්ටත් මේ රටවාසී සියලු දෙනාටම තිබෙන සාමාන්‍ය තත්ත්වයක්. මොකද තමන් කරගත්ත පින්පව් අනුව තමන්ට නැති බැරිකම් තමන්ට ලෙඩ රෝග ආබාධ හැදෙන්න පුළුවන්. ඒකත් වරමත් පටලව ගන්න එපා කවදාවත්ම. එහෙම වුණොත් කවදාවත් වරමේ වැඩ කටයුතු කරන්නත් බෑ. ඥාතියව බාල්දු වෙන එක
විතරයි වෙන්නේ. දෙවි දේවතාවුන් වහන්සේලාට බැන බැන පහන් ආලෝකමාලා තියන්නත් එපා පුතේ. මොකද මම මෙතනින් මේ වැඩ කටයුතු කරගත්ත අද වෙනකොට මට ගෙදර සියලුම අඟහිඟකම් නැතුව නිරන්තරයෙන්ම මට මේ දේවල් වලින් පිරිච්ච ගෙදර වැඩ කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ කියලා. තමන් කියනපු වැඩ කටයුතු නිසි ලෙස පිළිවෙල කරගෙන ආවනම් තමන්ගේ අකුසල කර්ම අහෝසි කරගන්න පින් දහම් කරගත්තා නම් නිරන්තරයෙන්ම තමන්ට දෙවි දේවතාවුන් වහන්සේලා පිහිට ආශිර්වාදයේ සමගම ඥාති දේවතාවුන් වහන්සේලා පිහිටක් වෙනවා කියන එක අමතක කරන්න එපා. හැමතිස්සෙම අනිත් කෙනාට ඇඟිලි දික් කර කර අනිත් කෙනාගේ වැරදි හොය මේ සෝෂල් මීඩියා වල දම තමන් නිකරුණේ තවත් යන තැනකට පවක් කරගන්න හදන්න එපා පුතේ. ඔය කියන වචනයක් පාසාම අන් අයට නෙමෙයි ඇඟිලි 4ක් තමන්ගේ පැත්තට එක ඇඟිල්ලයි දික් වෙන්නේ. තමන් ඉන්න තැනින් තවත් පල්හාට වැටෙනවා විතරයි. දෙවිය උනත් බුදුන්ට වඳිනවා කියන එක අමතක කරන්න එපා. බුදු දහමයි මුල් කරගන්න ඕනේ. බුදු දහම තුලයි තමන්ගේ ජීවිතේ සකසාගෙන යන්න ඕනේ. හේතුඵල කර්ම දහමක් අපි වටා තියෙන්නේ. ඒ දේ හරියාකාරව දැනගෙන වරම් මාලාවක් සහ තමන්ගේ ජීවිතයට පිළිසරණක් ලබා ගන්නේ